දන්නවා ලංකාවේ එයාපෝට් එකෙන් මැද පෙරදිග කලාපයට විදේශගත වෙන්න එන සංචාරක වීසා. ඒ කියන්නේ විසිට් වීසා වලින් එන කට්ටියව ප්‍රශ්න කිරීම වලට ලක් කරනවා. මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පිටුවලා තියෙන මේ හය account එක මගින් හය account එක මට මතක විදියට. ඉතින් මේකෙන් මේ ප්‍රශ්න කිරීම වලට ලක් කරනවා. හරිද? මේක මේ අද කීයක සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඉතින් ප්‍රශ්න කිරීම වලට ලක් කරා කියන්නකෝ. හරිද? ලක් කරලා එව්ව කියන්නකෝ. එවන්නේ නැහැනේ. එවන්නේ නැහැ ෆ්ලයිට් මිනිස්සු ෆ්ලයිට් කැන්සල් කරගෙන කතන්දර ගොඩයි එන්න දෙන්නේ නැහැ ඒ දවසට. හරිද? එතකොට මේ මිනිස්සයා කොහොමද රට යන්නේ කියන එක ගැන හැඟීමක් නැහැ. ආපහු කොහෙන්ද සල්ලි හොයාගන්නේ කියන එක ගැන හැඟීමක් නැහැ. ගව් ගානක් දුර ඉඳලා මිනිස්සු එයාපෝට් එකට යන මුදල් වියදම් කරගෙන ඒ ඇවිල්ලා මෙතන මේ ප්‍රශ්න කිරීම කරලා ආපහු හරවලා යවනවා. කිසිම පදනමක් නැති දේවල්. මේ රටින් විසිට් වීසා එකක් ඉෂුව කරනවා නම් මේ රටට එන්න එලිජිබල් කියලා ලංකාවේ එයාපෝට් එකකින් කොහොමද ඒක නතර කරන්නේ? අනිත් එක ඔයාලා මොකද්ද ගන්න රෙස්පොන්සිබිලිටි එක මෙහෙර එන කට්ටිය විසිට් වීසා වලින් එන ඇවිල්ලා මෙහි මිනිස්සු අමාරු වැටෙනවා කියලා ලංකාවෙන් ගන්න පියවර මොකද්ද? කිසිම පියවරක් ගන්නේ නැහැනේ. එම්බසි එකක් තියෙනවා. එම්බසි එකේ කාර්යභාරය ගැන අපි අමුතුවෙන් කතා කරන්න ඕනේ නැහැ. මෙහි ඉන්න ප්‍රජාව දන්නවා එම්බසි එකේ මැදිහත් වීම කොහොමද කියලා. මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින ආකාරය ගැන මෙහි ඉන්න පුරවැසියෝ හොඳට දන්නවා. යාළුවා පෙනී සිටින්නේ එක්තරා කොටසක් වෙනුවෙන් විතරයි. සාමාන්‍ය මිනිස්සු කොතෙන් වැඩක් කරගන්න ගියාට පස්සේ ඒ මනුස්සයට ඒ දේ කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක තමයි සරලම කතාව. ඒක පැත්තකට දාන්නකො අපි කතා කරමුකෝ දැන් ඉස්සෙල්ලාම විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගැන. ඉතින් මේ ප්‍රශ්න කිරීම හරි ප්‍රශ්න කිරීමක් සිද්ධ වෙනවා කියන්නකො. ප්‍රශ්න කරලා මෙයාලා මේ හරි විදිහට හොයලා බලලා ඕන දැන් මෙහාට එවනවා. හරිද? එහෙම දැන් නෙමෙයි උතන සිද්ධ වෙන්නේ. දැන් මේක තනිකරම ජාවාරමක්. 65000යි ලක්ෂයයි 120000යි 150000යි මේ කාර්යාංශයේ ඉන්න නිලධාරීන් කියන උදවිය ගන්න ගාන. එහෙම දෙන කට්ටියව එලිජිබල් නම් මේ රටට එවන්න. එහෙම දෙන්නේ නැති කට්ටියව ආපහු හරවලා යවනවා. මොන රටේ තියෙන නීතියක්ද මේක? යකෝ මිනිස්සුන්ගෙන් බදු මුදල් අරගෙන පඩි ගන්න මේ උදවිය. හරිද? මමත් රාජ්‍ය සේවයේ හිටපු කෙනෙක් හින්දා මට මේක ගැන කතා කරන්න කොහෙත්ම අයිතියක් තියෙනවා. ලොකු අයිතියක් තියෙනවා. හරිද? එතකොට අපි බදු මුදල් වලින් නම් පඩි ගන්නේ මිනිස්සුන්ගේ අහිංසක මිනිස්සුන්ගේ පරිප්පු ඇටේ ඉඳලා ගහන බදු මුදල් වලින් පඩි අරගෙන තව අහිංසක මිනිස්සු රටේ නැති දේපල ටික හරි කන කර උකස් තියලා විසිට් වීසා එකකුත් අමාරුවෙන් ගහගෙන හරිද මේ රටට එන්න හදන වෙලාවේ ජොබ් එකක් හොයාගන්න එන්නේ ඇත්තම කතාව. හරිද? මේ මැදපෙරදිග කලාපෙට එන්නේ බහුතරයක් එන්නේ ජොබ් එකක් හොයාගෙන සංචාරය කරන්න එන්නේ ඇති හැකි උදවියනේ. එහෙම නැති මිනිස්සු වෙන්නේ ඇත්තටම ජොබ් එකක් හොයාගෙන. එතකොට මේ රටින් මේ ඉෂුව කරන එකට ඔය රටේ ඔන්න ඔය කවුන්ට් එකක් ගහගෙන මේ රටට එන්න හදන මිනිස්සුන්ගේ සල්ලි ටික කඩා වඩා ගන්නවා. ඒක හරිද? මොන රටේ තියෙන නීතියක්ද? යම් කිසි රටකින් විසිට් වීසා එකක් ග්‍රාන්ට් වුණාට පස්සේ කොහෙන් තියෙන අයිතියක්ද තවත් කවුන්ට් එකක් දාලා ඒක ගැන ප්‍රශ්න කරන්න. ප්‍රශ්න කරනවා නම් හරි ඒක සාධාරණ වෙන්න ඕන. හරිද? එහෙම ප්‍රශ්න කරන්න කොහෙත්ම අයිතියක් නැහැ. මොකද මේ රටේ විසිට් වීසා එක ඉෂුව කරන්නේ. ඒකට අනිවාර්යෙන් ඔය රටෙන් එන්න දෙන්න ඕනේ. එහෙම මේ ලිමිටේෂන් දාන්න බෑන්නේ. වෙන කිසිම රටක නැති දෙයක්. ඇයි ලංකාව විතරක් එහෙම කරන්නේ? හරිද? එතකොට ඒක මෙහෙම ප්‍රශ්න කරනවා නම් ඔන්න ඒක හරි.